කොහොමද ඔයාලට? ඉතින් අද කාලෙකින් මමයි මගේ හස්බන්ඩ්යි රෑ 12ට හරියටම රෑ 12ට shopping යන්නයි මේ පාරට පැස්සේ. ඉතින් UAE වල එහෙමත් නැත්නම් ඩුබායි අබු ඩාබි කියන රටවල් රාත්‍රී කාලයට හරි කාර්යබහුලයිනේ. ඉතින් ගොඩාක් shopping පැය 24 පුරාම ඇරලා තියෙනවා. සැලොන්, එතකොට ග්‍රොසරි ෂොප් හැම කඩයක්ම වගේ පැය 24ම ඕපන් කරලා තියෙනවා. ඉතින් අපි දෙන්නත් හදන්නේ මේ රෑ 12ට shopping කරන්න යන්න. ඉතින් මගේ හස්බන්ඩ් ඕන තැනකට යන් කිව්වොත් ඕන වෙලාවක එනවා. ඉතින් ඔයාලට පේනව නේද ස්කූටර් එක? ඒක අපිට සල්ලි ගෙවලා අපි ඕන තැනකට ගිහින් එන්න පුළුවන්. ස්කූටරේ හැම දිලිසි තිබුණත් දෙන්නට ස්කූටරේ යන්න බැරි නිසා අපි අසලම නවතා තිබුණු මෝටර් රථයට නැගගත්තා. ටැක්සි එකට නැගලා දැන් මේ අපි දැන් යන්නේ අපි දෙන්න ආසම ඩේ ටු ඩේ එකට. මෙතන ළමයි නැත්තේ අම්මයි තාත්තයි විතරයි. අනිත් හැමදේම මෙතන තියෙනවා. කෑම බීම, පොත්පත්, ඇඳුම්, සපත්තු, අපේ ගෙදරට අවශ්‍ය, තමන්ගේ ගෙදරට අවශ්‍ය හැමදේම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඔයාලා ආස දේවල් මෙතන තියෙනවද කියලා. සමහරක් දේවල් නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මෙතන වීඩියෝ කරන එක අවైలබල් නැහැ. මාත් ඉතින් ගිහින් ඔය සුකුරුත්තන් මේවා ටිකක් ගත්තා. හැබැයි ඉතින් ඒවයි රස දන්නේ නැහැ. ඒක නිසා ගන්න කලින් දෙපාරක්ම මට හිතන්න වුණා. කිව්වනේ මෙතන හැමදේම තියෙනවා කියලා. ලොකු පොඩි කාටත් හරියන හැමදේම මේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඔයාලා සපත්තු, සෙරප්පු හැමදේම ඩේ ටු ඩේ එකේ තියෙනවා. මං කිව්වනේ ළමයි මේකේ ෂොප් එක ඇතුලේ වීඩියෝ කරන එක අවైలබල් නැහැ කියලා. ඉතින් අපිට වීඩියෝ කරගන්න හම්බුනේ හරිම චුට්ටයි. ඉතින් ආයෙත් දවසක මම වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයාලා බලන්නකෝ. ඔයාලත් මේ මල් වලට ආසයිද කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් ඉන්න.